K+ කළඹු ඉන්ටර්නේෂනල් ෂෝ ෆෙයා එකේ 14 වෙනි දවස අද. ඒ කියන්නේ ඔක්තෝබර් 24. තව දවස් 6ක් ඉස්සරහට ෂෝ ෆෙයා එක තියෙනවා. මගේ කලින් වීඩියෝ එකේදී මං ඔයාලට කිව්වා ෂෝ ෆෙයා එක ඉවර වෙනකම් මෙයාලගේ ස්ටොක් නම් ඉවර වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ කතාව ඇත්තමද කියලා ඔයාලට පෙන්නන්න මම ආයෙත් ගියා ෂෝ ෆෙයා එකට. මෙයාලගේ එන්ටර්ටේන්මන්ට් වැඩ ටික ඒ විදිහටම යන අතරේ අලුතෙන් ස්ටොක් දාලා තියෙනවා ෂෝ ෆෙයා එකට. බලන්නකෝ ගණන් පේන විදිහට තමයි මම මේ පාරත් පුළුවන් තරම් වීඩියෝස් ගන්න බැලුවේ. මේ ෂූ කලෙක්ෂන් එක මීට කලින් මම මුලින්ම වීඩියෝස් දාන දවසේ මෙච්චර ලොකු කලෙක්ෂන් එකක් තිබෙන්නේ නැහැ. මේ තියෙන්නේ ක්‍රිකට් වලට ඉන්ඩෝර් ෂූස් ඒ වගේ ඒවා. මෙන්න මේක අලුතෙන්ම තමයි දාලා තිබ්බේ. මම කවද්ද දැම්මේ කියන්න දන්නේ නැහැ. මම ගිය පාර ලේඩීස් ෂූස් පැත්තේ පෙන්නුවා කකුලට හරිම සනීප දෙයක් තියෙනවා කියලා. ඒක මෙන්ස් කලෙක්ෂන් එකටත් එකතු වෙලා තිබ්බා. මේ තියෙන්නේ මීට කලින් මම දැක්කේ නැති හරිම ලස්සන ෂූස් දෙකක්. ඒක රුපියල් 6000 ගණක් වගේ තමයි උනේ. ඊට පස්සේ මේ එක විදිහේ අලුත් කලෙක්ෂන් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ ෂූ දෙක නම් රුපියල් 1900 ගණක් වගේ මතක 1900 ගණක් හරි 1500 ගණක් හරි. මේ තියෙන්නේ ඔෆිස් ෂූස් 1750යි. මේ තියෙන්නේ බූට්ස් ටයිප් එකට පිරිමි ළමයිට තියෙන ඒවා 3200යි. කලර්ස් කීපයක් තියෙනවා. එක බ්‍රෑන්ඩ් එකකින්. ඊට පස්සේ මේ තියෙන half එක මෙතන half එක රුපියල් 2000යි. අනිත් එක full එක රුපියල් 2500ක් වුණා. මේ තියෙන්නේ ඒකෙම තව කලෙක්ෂන් එකක්. ඒක රුපියල් 3500යි. මට මතක විදියට half එක. මේ තියෙන්නේ office shoes collection එකක් 1850යි. ඊට පස්සේ මෙතන තියෙනවා 1975ට. මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මම ගියේ පළවෙනි දවසේ එදා එච්චරම ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. මේක තමයි විශේෂම දේ. මේ තියෙන්නේ genuine leather collection එක. ඔයාලට මගේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් මතක ඇති. පොඩි ප්‍රමාණයක් තමයි මම පෙන්නුවේ genuine leather collection එක කියලා. මොකද ඇත්තටම දාලා තිබුණේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඒක නිසා හැබැයි දැන් වෙද්දි ලොකු genuine leather collection එකක් තියෙනවා. රුපියල් මං හිතන්නේ 4000න් ඉහළට 4000න් හෝ 5000න් ඉහළට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට ලෙදර් වලට කැමති කට්ටියට ගිහිල්ලා බලලා ගන්න පුළුවන්. හරිම කම්ෆර්ටබල් ඔෆිස් වෙයාස් තියෙනවා පිරිමි ළමයිට. මෙන්න මේක රුපියල් 3500. හරි ලස්සන ඩිසයින් එකක්. හරි රොයල් ලුක් එකක් තියෙන ඩිසයින් කීපයක් එතන තිබුණේ. ඒ පාටත් හරිම ලස්සනයි. හරි යුනික් පාටක්. හරිම ලස්සනයි. මේ වගේ මං මුලින්ම වීඩියෝ එක දාද්දී කියන්නේ මම පටන් ගත්ත දවසේ ගිය වෙලාවේ තිබෙන්නේ නැති ලොකු කලෙක්ෂන් එකක් මේ වෙද්දී තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ එක විදිහේ ෂූස් වර්ග ඒවත් තියෙනවා ලොකු කලෙක්ෂන් එකක්. අලුතෙන් ස්ටොක් ඇවිල්ලා තියෙනවා තිබ්බේ වයම. කිව්වා වගේම මේගොල්ලෝ ගාව ස්ටොක් ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම ඉවර. ඒගොල්ලෝ ගාව තියෙනවා ෆෙයා එක ඉවර වෙනකම්ම ස්ටොක්ස් තියෙනවා ඇති වෙන්න. මෙතන තිබුණේ කලවමේ එක ඩිසයින් කීපයක්. රුපියල් 6000 ගණක් මම අර පෙන්නපු කළු පාට බූට්ස් ටයිප් එකේ ෂූස් ටික. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් ලස්සන කලෙක්ෂන් එකක් 4750යි. එතන පාට කීපයක් තිබුණා. එතනක් තියෙනවා මේක 5900යි. මේක මම හිතන්නේ ස්පෝර්ට්ස් වගේ කලෙක්ෂන් එකක්. මේක සාමාන්‍ය එදිනෙදා දාන විදිහ එකක් 2000 ගණක්. එතන තියෙනවා තව කලෙක්ෂන් එකක් 5750යි. මේ වගේ කලෙක්ෂන් ගොඩාක් එකතු වෙලා තිබ්බා 4490යි. මෙන්න මෙතන තියෙන ටික නම් හරිම ලස්සනයි. ඒ white shoes ටික මාරම ලස්සනයි. පුදුම ලස්සනක් තිබ්බේ. ඒනනේ හරිම ලස්සනයි. ඒ ටික හරි යුනික් ඩිසයින් තිබ්බා. හරිම ලස්සන ඒවා. මේ වගේ මම අර මුලින් කිව්වා වගේම පළවෙනි දවසේ සහ මුල් දවස් ටිකේ තිබ්බේ නැති ගොඩක් අලුත් කලෙක්ෂන් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඒකින්ද ඔයාලට බය නැතුව අන්තිම දවස් 6 ගිහිල්ලා සපත්තු සෙරෙප්පු ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලින් තිබ්බේවා. ඒ තිබ්බේවයම අලුත් ස්ටොක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ sizes, colors මේ වගේ ගොඩක් ඒවා එකතු වෙලා තියෙනවා. ඉතින් මං කිව්වා වගේම ස්ටොක් ඉවර වෙන්නේ නැහැ. තව දවස් 6ක් තියෙනවා. ඔයාලට ගිහිල්ලා තෝරලා බලලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය දේවල් ඒ තරමට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ ඉවර වෙයි කියලා. මේ දවස් 6 ඕන දවසක යන්න. උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම්ම ෂූ ෆෙයා එක තියෙනවා. SLECC එකේ තමයි තියෙන්නේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී.
මේ තියෙන්නේ මං අර කිව්වා ලේඩීස් හෙල්ත් වෙයා එක. මේක හරිම සනීපයි. ඊට පස්සේ මෙතන ඉඳන් තියෙන ලේඩීස් කලෙක්ෂන් එක එක වර්ගේවා එක ගණන් වලට මෙතන තියෙනවා 1575යි. මෙතන මේ කට්ටිය ඇවිල්ලා බලලා තැන් වල දාලා තිබ්බට මේගොල්ලෝ ගාව ස්ටොක්ස් තියෙනවා. හැබැයි මේ සමහර ඩිසයින් වල සමහර වෙලාවට ඔයාලට හරියටම හරියන සයිසස් එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට කලර්ස් නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතක 1600 ගාණක් 1650යි. එතන කලර්ස් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ බූට්ස් මංගේ පාර මුලින්ම යද්දී හරි පොඩි ප්‍රමාණයයි තිබ්බේ. දැන් අලුතෙන් දාලා තියෙනවා. අලුත් කලර්ස් එකතු වෙලා තියෙනවා. 3400 ගාණක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන රුපියල් 4000යි. හරිම ලස්සන බූට්ස් කලෙක්ෂන් එකක්. ඒ වගේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම අලුත් කලෙක්ෂන් එකක් අලුත් ඩිසයින් ඇවිල්ලා තියෙනවා. සමහර ඩිසයින් ලේසින් නිතර දකින්න හම්බෙන්නේ නැති ඒවා. ඒක නිසා ඉතින් ඔයාලට යුනික් ඩිසයින් අතේ තියෙන ගානට හිතේ හැටියට කොළඹ K+ ෂූ ෆෙයා එකෙන් ගන්න පුළුවන්. තව දවස් 6ක්ම ඉතුරු වෙලා තියෙනවා. මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න හේතුවේ මුලින් කිව්වනේ මං ස්ටොක් ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඇත්තටම ස්ටොක් ඉවරද නැද්ද කියලා මාත් බලන්න එපයි. ඒ නිසා තමයි මම ගියේ. ඒ වගේම මේ පාරේ ගිහිල්ලා මමත් සපත්තු ගත්තා. මේ තියෙන්නේ පොට්‍රස් කලෙක්ෂන් එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ දවස්වල මේ කාලේ ට්‍රෙන්ඩින් ස්ලිපර්ස් තිබ්බා. අලුතෙන් ඇවිල්ලා තිබුණා. මුලින් දාලා තිබ්බේව නැතුව අලුත් කලෙක්ෂන් ඇවිල්ලා තිබ්බා. ඒ අතරේ කකුලට හරිම කම්ෆර්ටබල් ඒවා තිබුණා. මේ තියෙන්නෙත් මේ දවස්වල ගොඩාක් කට්ටිය දාන විදිහේ ඒවා 4400යි. එක කලර්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති කලර්ස් වලින් ගන්න පුළුවන්. මේක 2750යි. ඒ වගේම තමයි සමහර තැන්වල ඒ කියන්නේ සමහර ඩිසයින් වලින් තියෙන්නේ ලිමිටඩ් කලෙක්ෂන් එකක් නම් ඒගොල්ලෝ ඒ ඔක්කොම එකට දාලා තියෙනවා. එතකොට ඒ වගේ එක තැනක තියෙන ඒවායි ගණන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරියට මේ මෙතන වගේ මෙතන 3400ට තියෙනවා 3750ට තියෙනවා. ඒ වගේ එක ප්‍රයිසස් වලට තියෙනවා. මොකද ඒවායේ ලිමිටඩ් ස්ටොක්ස් තමයි තියෙන්නේ. ලිමිටඩ් ඩිසයින්ස් තියෙන්නේ. ඒක නිසා ඒ විදිහට ඔක්කොම එකට දාලා ප්‍රයිස් කරලා තියෙනවා. තවත් ඩිසයින් එකක්. මේ වගේ ගොඩාක් ඩිසයින් තියෙනවා. ගොඩාක් කලෙක්ෂන් ගොඩක් කලර්ස් තියෙනවා. සයිසස් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ කකුලට හරිම කම්ෆර්ටබල් අඩියක් තියෙන පොඩ්ඩක් කුෂන් වගේ දැනෙන විදිහේ ස්ලිපර්ස් ටිකක්. මේවත් හරිම පහසුයි කකුලට. ඒවත් එක ප්‍රයිස් වලට එක ඩිසයින් වල ඒවා තිබුණා. මෙතන මේ තියෙනවා 3900යි. මෙහා පැත්තේ තියෙන ටික එක්ක මතක විදිහට 2000 ගාණක්. මේ වගේ එක විදිහේ විවිධාකාර ඒවා තියෙනවා. මේ තියෙන්නේ වෙඩින් එකකට පාටි එකකට යන්න තියෙනවා නම් සාරියකට මැච් කරලා ගන්න පුළුවන් 2975යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ මම අර කිව්වා වගේම කලවම් ඩිසයින් ටිකක්. කලවම් මේ තියෙන කලෙක්ෂන් එකක්. ඒ නිසා මේවයි ප්‍රයිසස් මේ ගොඩේ තියෙන ප්‍රයිසස් එක ඒවා එක ප්‍රයිස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේම කලවමේ තියෙන ටිකක්. එතන තියෙන්නේ 2000 ගානකට තමයි තියෙන්නේ. කලර්ස් කීපයක් සහ ඩිසයින් කීපයක් එතනක් තියෙනවා. මම මේ වොයිස් ඕවර් කරද්දී හොඳටම වැස්ස. ඒක නිසා සද්ද පොඩ්ඩක් පැහැදිලිව ඇහුනේ නැත්නම් වැඩි ගණන් ගන්න එපා. හොඳටම වැස්ස වෙලාවේ තමයි මම මේ වොයිස් එක කරන්නේ. මෙන්න මෙතන තියෙන්නේ කකුලට හරිම කම්ෆර්ටබල්. මම මීට කලින් යද්දී තිබෙන්නේ නැති කලෙක්ෂන් එකක්. මේක හරිම සනීපයි කකුලට. ඒ වගේම කකුලට හරිම ලස්සනයි. මෙතන තියෙනවා බේජ් කලර් එකක්. ඒක මාරම ලස්සනයි කකුලට. පස්සේ මේ තියෙන්නේ ඒ වගේම කලර්ස් කලර් මේ තියෙන කලෙක්ෂන් එකක්. මේ තියෙන තවත් එකක්. මෙතන මේ ඩිසයින් එක නම් ගොඩාක් තිබුණා.
ඊට පස්සේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට ගෙදරට දාන්න ළඟපාත ගමන් බිමන් වලට යනකොට දාන්න පුළුවන් බොහොම සාමාන්‍ය ඒවා. ඒක රුපියල් 1190ක් තමයි උනේ. ඊට පස්සේ මේ තියෙන්නේ කෝට් ෂූස් වර්ග. මේක හීල් එක තියෙන එක තියෙනවා නැති එක තියෙනවා. ඒක නිසා ඔයාලට ඔෆිස් එකට දාන්න එහෙම නැත්නම් සාමාන්‍ය ගමනකට දාන්න ඒ වගේ ඕනම දෙයකට මැච් කරලා ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ හීල් එක බලන්නකෝ රුපියල් 2500ක් තමයි උනේ 2500ක් ඔව් 2500ක් ඒ හීල් එක ටිකක් හයි හීල් දාන්න කැමති කට්ටියට එතන තියෙන ලොකු කලෙක්ෂන් එකක් කලර් කලෙක්ෂන් එකක් හරිම ලස්සනයි. ඒක නිසා ඔයාලා කැමති නම් ඔන්න හොඳ අවස්ථාවක් ටිකක් ගාන අඩුවට ගන්න පුළුවන්. මේ තියෙන්නේ ළමයින්ට පොඩි බබාලට මෙතන තියෙන්නේ රබර් සපත්තු ඒක වැස්ස කාලෙට ගොඩක් වටිනවා. මේ තියෙන්නේ ෂූස් කලෙක්ෂන් එකක් 3250යි පාට කීපයක් තියෙනවා. මේක 1700යි. මේක නම් පාට ගොඩක් තිබුණා. පුංචි බබාලගේ සයිස් එකට තෝරලා කරලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ටිකක් පොඩ්ඩක් විතර ගණන් එකිනෙකට වෙනස් ඩිසයින් කීපයක කලෙක්ෂන් එකක්. ඔන්න ඔහොම තමයි සපත්තු ගැන විස්තර. ඒ කියන්නේ ස්ටොක් ඉවර නැහැ. අලුත් ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ඩිසයින් ගොඩක් තියෙනවා. පාට ගොඩක් තියෙනවා. ඒ නිසා ඉතුරු දවස් 6 වලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඔන්න පටන් ගත්තා බෑග්ස්. මේ තියෙන්නේ ස්කූල් බෑග්. එතකොට ක්ලාස් ගෙනියන්න බෑග්ස් මේ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. මෙන්න මේ වගේ බෑග් එකක් රුපියල් 5000 ගාණක් තමයි වුනේ. මෙන්න මේ හෑන්ඩ් බෑග් එක රුපියල් 1000 ගාණයි. ඒක හරි ලස්සනයි. මෙතන මේ ගෝල්ඩ් පාට් හැන්ඩල් එක තියෙන එක තිබ්බා. ඒක 1875යි. ඊට පස්සේ ගෝල්ඩ් පාට් හැන්ඩල් එකම බෑග් එක වගේම ලෙදර් මැටීරියල් එකෙන් කවර් වෙච්ච එක තියෙනවා. ඒ වගේ වර්ග කීපයක් තියෙනවා. 1875කට ඒ බෑග් එක මම හිතන්නේ ලාභයි. ඒ වගේම ලස්සන බෑග් කලෙක්ෂන් එකක් දාලා තිබ්බා. පළවෙනි දවසේ මං ගිය වෙලාවේ ඇත්තටම එම ලොකු බෑග් කලෙක්ෂන් එකක් තිබ්බේ නෑ. පළවෙනි දවසේ විතරක් නෙවෙයි පළවෙනි දවස් ටිකේම ලොකු කලෙක්ෂන් එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් හරිම ලස්සන බෑග්ස් ටිකක් දාලා තිනවා. ඔයාලට තෝරලා බේරලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉස්සරහට මම පෙන්නන හරිම ලස්සන හෑන්ඩ් බෑග්ස් ටිකක් තියෙනවා. ඒක මාරම ලස්සනයි. මෙන්න මේවා නම් රුපියල් 275යි ඉඳන් තිබුණා මේ පර්ස්, පුංචි පර්ස්, එක එක හැඩේවා, එක එක ඩිසයින් වල ඒවා. ඔයාලට ගන්න පුළුවන් ඔයාලා කැමති පාටකින්, කැමති ඩිසයින් එකකින් තෝරලා බලලා ගන්න පුළුවන්. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේ තියෙන බෑග්ස් ගොඩක් ඒවා D-Max බ්‍රෑන්ඩ් එක. මේ බෑග් එක රුපියල් 2750යි. ඔව් 2750යි. එකත් හරිම ලස්සනයි. ඊට පස්සේ මේ පර්පල් එක ඒකත් හරිම ලස්සනයි. ඒකත් 2000 ගාණක්. ඒකයි මං කිව්වේ පළවෙනි දවසේ තිබ්බේ නැති ලොකු කලෙක්ෂන් එකක් මේ වෙද්දී කොළඹ K+ ඉන්ටර්නැෂනල් ෂෝ ෆෙයාර් එකේ තියෙනවා. සපත්තු, සෙරෙප්පු, බෑග්ස් මේ හැම එකටම මේක පොදුයි. මෙන්න මේකත් රුපියල් 1000 ගාණක් 1170යි 1750යි කොහෙද මට හරියට මතක නෑ ඒක. මේ වගේ ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට කැමති දෙයක් කැමති පාටකින් තෝරලා බේරලා ගන්න පුළුවන්. එක එක අවශ්‍යතාවලට හරියන හැම දෙයක්ම මෙතන තියෙනවා. මෙන්න මේ බෑග් එක ඒකත් 2290යි. ඒකත් හරි ලස්සනයි. ඒ පාට හරි ලස්සනයි. හරි යුනික් පාටක්. ඊට පස්සේ විවිධාකාරයේ ඕනම කෙනෙකුගේ අවශ්‍යතාවයට හරියන විදිහේ බෑග්ස්, හෑන්ඩ් බෑග්, සයිඩ් බෑග්ස් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඇයි ට්‍රැවල් බෑග් ඒවත් තියෙනවා. මේ බලන්නකෝ. මෙන්න මේ හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එක මාරම ලස්සනයි. මම සාමාන්‍යයෙන් හෑන්ඩ් බෑග් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ හෑන්ඩ් බෑග් එකට මටත් ආසයි. දන්නවද ගාන කීයද කියලා? 2900. මේ බෑග් ටික 2900යි. හරිම ලස්සනයි. පුදුම ලස්සනයි. මෙන්න මේ රතු පාට එක. ඊට පස්සේ මේ තියෙන එකේ මේ ඩිසයින් එකක් තියෙන එකේම නිල් පාට එකක් තිබ්බා. ඒක හරිම ලස්සනයි. ඊට පස්සේ අර බ්‍රවුන් කලර් ලෙදර් බෑග් එක ලෙදර් එක හරිම ලස්සනයි. මෙන්න මේ ප්ලේන් කලර් බෑග්ස් ටික මේ කලෙක්ෂන් එක මාරම ලස්සනයි. ඒ වගේම මාර ඩීසන්ට් එක. ඊට පස්සේ මේ තියෙන ටික මේ ටිකත් එමය. මේ ටිකත් හරිම ලස්සනයි. මේක නම්
ටිකක් ප්‍රයිස් රේන්ජ් එක වැඩි බෑග්ස් තිබුණා. තියෙන්නේ රුපියල් 4400යි. ඒ වගේ විවිධ ප්‍රයිස් රේන්ජ් වලට එක එක විදිහේ එක එක අවස්ථාවලට හරියට බෑග්, සපත්තු, සෙරෙප්පු, බෙල්ට්, මේස් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ තියෙන්නේ ස්කූල් බෑග්ස් හරි ඒ වගේ එහෙම ගමන් බිමන් වලට පාවිච්චි කරන්න කැමති කෙනෙකුට එහෙම කලෙක්ෂන් එක. වීඩියෝ එක බලාගෙන යන ගමන්ම මතක් කරන්නම් ඔයාලා වීඩියෝ එක බලන්නේ channel එක subscribe නොකරා නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. මේ තියෙන්නේ ගිය පාර වීඩියෝ එකේ මට පෙන්වන්න බැරි වෙච්ච කොටස travel bag කොටස. මේකේ තියෙන ලොකුම travel bag එක රුපියල් 7000 ගාණක්, පොඩි එක රුපියල් 4000 ගාණක්. 4000 ගාණක් උනේ මං හිතන්නේ අඟල් 20 bag එක. මේ තියෙන්නේ අනිත් bag දෙක. මම මෙහෙම පෙන්වන්නේ ඔයගොල්ලන්ට size එක බලා ගන්න පුළුවන් වෙන්න. එතකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ bag එකක් තෝරගන්න පුළුවන්. ඔන්නෝම තමයි K+ කොළඹ ඉන්ටර්නැෂනල් shoe fair එකේ අන්තිම දවස් 6ටත් අලුත් ස්ටොක් එකතු වෙලා තියෙන්නේ, අලුත් ඩිසයින් එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගිහිල්ලා තෝරලා බලලා ඔයාලට ඕන කරන සපත්තු, සෙරෙප්පු, බෑග්, බෙල්ට්, මේස් මේ වගේ ඕනම දෙයක් shoe fair එකෙන් ගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙනවා. එතකන් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා.